සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම දන්නවා දැන් ලංකාවේ මූලික බඳවා ගැනීමේ වැඩ පටන් අරගෙන තියෙන්නේ කියලා. එක එක කටකතා වලට බොරු පැතරේ YouTube කතා වලට රැවටිලා දුකින් හිටපු අය දැන් ටිකක් සතුටින් බලාපොරොත්තු සහගතව ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමදාම අලුත් තොරතුරු මුලින්ම ඔයාලට ගෙනාපු හංගුක් සිලෝන් මම අද ඔයාලට ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල වැඩියෙන්ම කතාබහකට ලක් වෙලා තියෙන සඳහා බඳවා ගැනීමේ සිට ඊට මූලික වන හා එම ක්‍රියාදාමය සිදුවන ආකාරය පිළිබඳවයි. රජයේ සියලුම වැඩ අවසන් කළ කොරියානු පළාත් වලින් ලංකාවේ විදේශ රැකියා අමාත්‍යාංශයට රැකියා ඇණයුම් ලැබෙනවා. ඉතින් ඇණයුම් එහෙම නැත්නම් ජොබ් බෝඩ් දැනට ලැබීම සනාථ වී ඇති කොරියාවේ යොන්නෝල් පළාතට අවශ්‍ය ශ්‍රමික පිරිස කලින් සූදානම් කර ගැනීම අරමුණු කරගෙන තමයි ලංකාවේ ඌව හා මධ්‍යම පළාත්වල මාර්තු මාසයේ ඔන්ලයින් රෙජිස්ටර් වුණ කුසිකර්මික අත්දැකීම් ඇති තරුණ තරුණියන් තෝරා ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. යොන්නෝල් පළාතේ MOU ගිවිසුම් අත්සන් කිරීමේදී එම පළාත සමග ලංකාවේ ඌව හා මධ්‍යම කියන පළාත් දෙක තමයි ඒකාබද්ධ කරලා ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. එම නිසා මුලින්ම පිරිස් තෝරා ගැනීමේදී එම පළාත් දෙක මූලික කරගෙන තමයි තෝරා ගැනීම සිද්ධ කරන්න සිදු වෙලා තියෙන්නේ. ඊට පසුව අත්සන් කරන්න නියමිතව තියෙන කොරියානු අනිකුත් පළාත් සමග ලංකාවේ ඉතිරි පළාත් වන බස්නාහිර දකුණ වයඹ සබරගමුව උතුරු මැද උතුරු නැගෙනහිර යන පළාත් පිළිවෙලට ඒකාබද්ධ කර මාර්තු මාසයේ අවසන් වීමට පෙර ලංකාවේ සියලුම පළාත් සමග ගිවිසුම් ගත වෙලා ලංකාවේ සියලුම දෙනාට කොරියාව බලා යෑමට අවශ්‍ය වටපිටාව සූදානම් කර දීමට රජය මේ දවස්වල සූදානම් වෙමින් පවතිනවා. ඉතින් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය මුල සිට සිදුවන ආකාරය අපි දැන් ටිකක් සොයා බලමු. මගෙන් ගොඩක් අය ඒ ගැන විමසීම් කරලා තිබ්බා. ඒ නිසා මම ඔයාලගේ ප්‍රයෝජනය සඳහා මෙම වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වුණේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක නැරඹීමෙන් සම්මුඛ පරීක්ෂණය සිදුවෙන ආකාරය හා ඒට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ දල අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඔයාලා ගිය මාර්තු මාසයේ බියුරෝ ආයතනය මගින් රැකියා බලාපොරොත්තු වුණ අය හඳුනා ගැනීම හා ලියාපදිංචි කර ගැනීමට ඔන්ලයින් ඇප් එකක් හඳුන්වා දුන්නා කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ඒ හරහා පිරිස් ලියාපදිංචි කිරීම සිද්ධ කරා. දැන් සිද්ධ කරනුයේ රැකියා ඇණයුම් එන පළාත් ඉලක්ක කරගෙන එම රැකියා අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා එම පළාතෙන් ඔන්ලයින් ලියාපදිංචි වුණ පිළිවෙලට එම පිරිසට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමයි. ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීම සඳහා ඔබ ඔන්ලයින් ලියාපදිංචි වීමේදී ඇප් එකට ලබා දුන් ඔබගේ දුරකථන අංකය, WhatsApp අංකය හා ඊමේල් එක යන sannivedana තුනෙන් එකක් භාවිතා කර මුලින්ම ඔයාලව දැනුවත් කරනවා. සම්මුඛ පරීක්ෂණ සාතිකපත් හා අනිකුත් දේවල් ඊට පසුව ඔබට මුහුණ දීමට මූලිකම කතා කරන දේවල් සපුරලා තියෙනවා. එතනින් පස්සේ ඔයාලට සම්මුඛ පරීක්ෂණයේ පැවැත්වෙන දිනය, තැන, වේලාව උන් විසින් දැනුම් දෙනවා. ඉතින් එම සම්මුඛ පරීක්ෂණ ඊටාම සුළු පිරිසකට ලැබෙන අවස්ථාවක්. මොකද මෙම ඇප් එක හරහා ලක්ෂයකට ආසන්න පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒ ලක්ෂයකට ආසන්න පිරිසෙන් දැන් මුලින්ම අවශ්‍ය ඉතා සුළු ශ්‍රමික පිරිසක් තෝරා ගැනීමට තමයි මේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් එම ලක්ෂයකින් එක්කෙනෙක් වෙන්න ඔයාලට සෑහෙන වාසනාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා. ඒකට ඔයාලා ඇප් එකේ ලියාපදිංචි වීමේදී ලබා දුන් දුරකථන අංකය, WhatsApp අංකය හා ඊමේල් එක නිතරම පරීක්ෂා කරන්න. ඔබට දුරකථන ඇමතුමක් හෝ මැසේජ් එකක් මාර්ගයෙන් මෙම පණිවිඩය ලැබීමට නියමිතයි. ඉතින් ඒකින්ද නිතරම මේවා පරීක්ෂා කරන්න. ඔබට ඒ අවස්ථාව ලබා ගන්න, ඒ වගේම ඒ ලබා ගන්න අවස්ථාව මගහැර ගන්න නැතුව ඔබගේ සහතික ඒ අවශ්‍ය දේවල් ඉක්මනින් ලෑස්ති කරගෙන ඒ කියන දිනයට අනිවාර්යෙන් එය සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ සහභාගී වෙන්න. කැඳවීමෙන් පස්සේ වෙන්නේ ඔයාලව සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීම. ඉතින් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමේදී මුලින්ම ඔයාලා ඒ ලබා දෙන ස්ථානයට කියපු වෙලාවට ගියාට පස්සේ ඔයාලගේ ජීවදත්ත පරීක්ෂා කිරීමක් සිද්ධ කරනවා. අරගෙන යන සහතිකපත් ඉල්ලුම් පත්‍ර දේවල් පරීක්ෂා කරලා එතන බියුරෝ ආයතනයේ නිලධාරීන් විසින් ඒ සියලුම තොරතුරු ඔයාලගෙන් සටහන් කරගන්නවා. සටහන් කරගෙන ඉවර වෙලා ඔයාලට දැනුම් දෙනවා. ඔයාලා මේ සම්මුඛ පරීක්ෂණයේ සමත් වෙලා කොරියාව බලා පිටත් යාමට ශ්‍රමිකෙක් හැටියට අවස්ථාවක් ලැබුණොත් ඔයාලා ලක්ෂ 50ක ඇපයක් තැන්පත් කිරීමට සූදානම් කරගන්න කියලා. ඉතින් මේ ලක්ෂ 50 ඇපය
තාම හරියටම දැනුවත් කරලා නැහැ මේක දේපල ඇපයක්ද පුද්ගල ඇපයක්ද තියන්නේ කියලා. ඉතින් මේ ඇපේ තියන්න මූලිකම හේතුව තමයි ඔයාලා කොරියාවට මෙම මාස 8ක කාලයක සඳහා ගිවිසුම් ගත වෙලා ගියාට පස්සේ ඒ ගිවිසුම් ගත වෙන කාලය අවසන් වුණාට පස්සේ නැවත ලංකාවට ඒම අනිවාර්යයි. ඒම අනිවාර්ය කිරීම තමයි අපේ තැන්පත් කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එම අපේ උන් කියන ආකාරයට පුද්ගල හෝ දේපල අපයක් හැටියට තැන්පත් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් අවසන් වුණාට පස්සේ ඔයාලා ඔය සම්මුඛ පරීක්ෂණයේදී ඇග්‍රිකල්චර් දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පරීක්ෂණයට භාජනය කරනවා. එම පරීක්ෂණයේදී ඔයාලට ඔයාලගේ පෞල් පසුබිම කෘෂිකර්මය සමග නැත්නම් ඔබ ඉල්ලුම් කරපු රැකියාව සමග ඔබගේ ඇති බැඳීම මොකක්ද? ඔබට සම්බන්ධයෙන් ඇති අත්දැකීම් මොනවද කියලා ඔහු ප්‍රශ්න මගින් ඔයාලගෙන් විමසීමක් කරනවා. ඒ වගේම ඔයාලට ඇති අත්දැකීම් උන්ට එම අවස්ථාවේදී එම නිලධාරියාව දැනුවත් කරන්න පුළුවන්. මෙම ඔහු අහන ප්‍රශ්න පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හැමෝගෙම එකම ප්‍රශ්න නෙමෙයි අහන්නේ. සමුග පරීක්ෂණයට යන එක එක පුද්ගලයන්ගෙන් එක එක ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් එහිදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඒ අදාළ රැකියාව පිළිබඳ අවබෝධයක් තියෙනවද කියන එක තමයි. කියන්නේ ඔයාලා ගෙවත් ඒ මොන හරි වගා කරනවා නම් ඒ වගා කරන ආකාරය කොහොමද කියන එක ඔයාලගේ පරීක්ෂා කරනවා. ඉතින් ඒක දැනුමක් භාවයක් තියාගෙනද ඔයාලා ඒක දේ කරන්න කියන එක තමයි එතනදී පරීක්ෂාවට ලක් කරන්නේ. ඉතින් ඔය වගේ බොහොම සරල දේවල් තමයි සම්මුඛ පරීක්ෂණයේදී බලන්නේ. ඉතින් සම්මුඛ පරීක්ෂණයට ඔයාලා සාර්ථකව මුහුණ දෙන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ සම්මුඛ පරීක්ෂණයේ සමත් වෙන්න. ඊට පස්සේ ඔයාලා මම මේ සම්මුඛ පරීක්ෂණයට රැගෙන යා යුතු සහතික පත්‍ර හා මොනවාද අවශ්‍ය දේවල් කියලා කියන්නම්. එතන මුලින්ම ඔයාලගේ CV එකක් එහෙම නැත්නම් ඉල්ලුම් පත්‍රයක් සූදානම් කරගන්න ඕනේ. ඔයාලා ඉල්ලුම් කර ඇති රැකියාවට අදාළ ඔයාගේ පළපුරුද්ද තියෙන දේවල් ඇතුළත් කරලා ඔයාලගේ ජීවදත්ත හරියට ඇතුළත් කරලා ජීවදත්ත හරියට කියන්නේ ඔයාලගේ නම, ස්ථිර ලිපිනය, දුරකථන අංකය, WhatsApp අංකය, ඊමේල් එක, පාස්පෝර්ට් අංකය, එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍ර අංකය, ওই දේවල් හරියට සඳහන් කරලා ඔයාලා ඉල්ලුම් පත්‍රයක් සූදානම් කරගන්න ඕනේ. ඊට අමතරව ඔයාලගේ හැඳුනුම්පත විදේශ ගමන් බලපත්‍රය රැගෙන යන්න, එහෙම නැත්නම් එහි කොපියක් හෝ රැගෙන යන්න. ඊට අමතරව ඔයාගේ පදිංචිය සනාථ කිරීමට ප්‍රදේශයේ ඔයාලා පදිංචි ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිගෙන් සහතිකයක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ ඉල්ලුම් කරලා තියෙන රැකියාව සම්බන්ධව ඔයාගේ ඇති අත්දැකීම හා වෘත්තීය භාවය ඔප්පු කිරීමට ඔයාලට තියෙන සහතික පත්‍ර හෝ අධ්‍යාපනය ලබා ඇති සහතික හෝ මොන හරි තියෙනවා නම් රැගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලා උපන්දා සිට ගොවි ප්‍රදේශයක ජීවත් වෙනවා නම් දන්නදා ඉඳලා ගොවිතැන් කරනවා නම් ඔයාලට ඒකට කරන්න පුළුවන්. ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම සේවා නිලධාරීම උපදේශකවරයාගෙන් ඔයාලගේ පාරම්පරික ඉඩම් ප්‍රමාණය, ඔයාලා කොච්චර කාලයක් ඉඳන් ගොවිතැන් කරනවාද, මොනවද ඔයාලා වගා කරන භෝග වර්ග හා ගොවිතැන් මොනවද කියන එක සඳහන් කරලා එම ග්‍රාම නිලධාරීන් හෝ කුෂිකර්ම උපදේශකවරයන් එහෙම නැත්නම් ඒ දෙන්නගෙන්ම ඔයාලට ලිඛිතව සහතිකයක් අරගෙන එන්න පුළුවන්. ඔයාලගේ ඒ අත්දැකීම සනාථ කිරීමට. ඒක 100% ප්‍රමාණවත් නොවුනත් ඒක යම් පිටුවහලක් වෙයි ඔයාලගේ ඒ අත්දැකීම් සනාථ කිරීමට. ඔබ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්න ආකාරය හා ඔබට ඇති සුදුසුකම් හා පළපුරුද්ද මත ඔයාට එහි ප්‍රමුඛතා ලිස්ට් එකට ඇතුල් වීමට පුළුවන්. සම්මුඛ පරීක්ෂණය සමත් වුණ අයට ලැබෙන රැකියා ඇණයුම් අනුව ඔවුන්ගේ සුදුසුකම් වැඩිපිළිවෙලට තෝරාගෙන ඉදිරි වැඩ කටයුතු ගැන දැනුවත් කිරීම හා ඒවාට යොමු කිරීම නාවල පිහිටි බියුරෝ ඒජන්සිය මගින් සිදු කිරීමට නියමිතයි. මෙහිදී සමහර අය නාවල ඒජන්සියට බියුරෝ එකට දුරකථන ඇමතුම් ලබා දී මේ ගැන විමසීම් කරනවා, කරදර කරනවා. නමුත් එහි කිසිම පළක් නැහැ. මොකද ඔබට එහි සිදුවන වැඩ කටයුතු වලට කිසිම බලපෑමක් කරන්න බෑ. ඔබ ලියාපදිංචි වුණ පිළිවෙලට ඔබගේ අවස්ථාව උදා වෙනකන් ඔබට ඉවසීමෙන් බලා සිටීමට සිදු වෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණ නාවල හෝ ඔබ ප්‍රදේශයට ආසන්න ඔවුන් විසින් නම් කරන තැනක වුණත් තියන්න පුළුවන්. ඔබව ඒ ගැන දැනුවත් කිරීම නිවැරදිව සිදු කරයි. දැනට ඌව හා මධ්‍යම පළාත් තුළ බඳවා ගැනීම සිදු කරන බව ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉදිරි රැකියා ඇණයුම් ලැබෙන පිළිවෙලට අනෙක් පළාත් සඳහාද සම්මුඛ පරීක්ෂණ වලට ඔයාලව කැඳවීම ඔබ ලබා දුන් sannivedana මාර්ග ගැන විමසිල්ලෙන් රැඳී සිටින්න. එය ආරම්භ වීමේදී මම ඔයාලව දැනුවත් කිරීමක්
කිරීම සඳහා වීඩියෝ එකක් ගෙනෙන මම ගේන වීඩියෝ ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් මම මෙම ගෙනෙන වීඩියෝ ඔයාලට වැදගත් වෙනවා නම් මගේ YouTube channel එක වන හංගුක් සිලෝන් YouTube channel එක subscribe කරන්න. මම ගෙනෙන වීඩියෝ වැඩි පිරිසකට බලන්න. අනිවාර්යයෙන්ම එම හැම වීඩියෝ එකක්ම like කරලා ඔයාලගේ E8 ගැන උනන්දුවෙන් සිටින යාළුවන් අතර බෙදා හරින්න. ඔබට ඇති ගැටලු ගැන මාගේ විමසීමක් කර මාගේ ඉදිරි වැඩ කටයුතු නිරන්තරයෙන්ම සාර්ථක කර ගැනීමට මම දිරිමත් කරන්න කියලා ඔයාලගේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අලුත් තොරතුරක් සමග ඔයාලව ඉතා ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. E8 බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා හැමෝගෙම එම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. සුබ දවසක්. බොහොම ස්තුතියි.